සුබ සන්ධ්‍යාවක් වේවා මගේ යාළුවෝ හැමෝටම. මම අදත් වෙනදා වගේම වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. මගේ බයිසිකලේ සෑහෙන දවසක් පැද්දේ නෑ. ඒක නිසා බයිසිකලේ ක්ලච් එකේ ක්ලච් විහිදෙන්නේ මට හිතෙන විදිහට ඒ ගැටලුව තියෙන්නේ. මොකද මම ක්ලච් එක චෙක් කරලා බලද්දී රේස් කරනකොට ඒ ක්ලච් වල ඇතුලේ විහිදෙන එක අඩුයි. එතකොට බයිසිකලේ අදින්නේ නැහැ. බයිසිකලේ අදින්න නැති වෙන්න තව ගැටලු තියෙනවා. ක්ලච් ප්‍රශ්නේ එන්න පුළුවන්. ඊට පස්සේ රෝලර් සෙට් ගැටලු එන්න පුළුවන්. ඊට අමතරව ක්ලාබිලේටරේ තෙල් හරියට පාස් වෙන්නේ නැති වෙනකොටත් ඒ ගැටලු එනවා. මම දන්න තරමට ඒ වගේ ගැටලු තියෙනකොට බයිසිකලේ ඔය මිස් කරන ගතිය එනවා. මගේ බයිසිකලේ නම් තියෙන්නේ මේ ක්ලච් පුල්ලියේ ගැටලුවක්. මොකද ඒක මම ගලවලා චෙක් කරලා බලද්දී මට ඒක තේරෙනවා. බයිසිකලයට මේ ගැටලුව එන්න තව හේතු ඇති. මේ ගැන දැනුවත් කවුරු හරි ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම කැමතියි ඒ ගැන දැනගන්න. බලමු අපි ඒ ක්ලච් පුල්ලිය ගලව ගන්න ක්ලච් පුල්ලි ලොක් එකක් හදා ගන්න try කරන්නේ. හොඳයිද කියලා බලන්න. හොඳයි නම් මගේ වීඩියෝ එකට like කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා ෆලෝ කරලා සහයෝගයක් දෙන්න. අපි වීඩියෝ එක බලමු. මොකද්ද තාත්තා ඔය හදන්නේ? මේ හදන්නේ අපේ සයිකලේ රේස් වෙනවා යන්නේ නෑනේ. මේන් ස්ටෑන්ඩ් එක ගහලා රේස් කරපුවා මේ රෝදේ කැරකෙනවා. ඊට පස්සේ මේ ඉන්ජිනියර් රේස් වෙනවා. ඊට පස්සේ මේන් ස්ටෑන්ඩ් එක බාල වෙලා කවුරු හරි උඩට නැගලා වෙලා රේස් කරොත් යන්නේ නෑ. බයිසිකලේ මේ නිකන් මිස් කර වගේ යන්නේ. එතකොට මේක ඇතුලේ තියෙනවා රෝලර් සෙට් එකක් තියෙනවා. මේ බෙල්ට් එක නම් අවුලක් නෑ. බෙල්ට් එක හොඳයි. රෝලර් සෙට් එකක් තියෙනවා. ඒක ගෙවිලා ඇති. ඊට පස්සේ මෙතන මම හිතන්නේ මෙතන මේ ක්ලච් එකද මන් දන්නේ. මම හරියට විස්තරයක් දන්නේ. අන්නේ ඒ දෙක බලන්න ඕනේ. ඒකත් බලන්න ඕනේ මේකත් බලන්න ඕනේ. එතකොට මේ පුල්ලිය ගලව ගන්න ආවද නැහනේ අපේ ගාව. ඔයා ඉස්කෝලේ ගිය වෙලාවේ මම මේක කැපුවා. මේක පාස් වල ගිහලා මේක අපි බලමු සාර්ථක වේද කියලා වැඩේ. බලමු නේද? ඔන්න දැන් ඉතින් අපේ තාත්තා එක පාස්සන්ට යන්නේ. එළිය දිහා බලන්න බෑ ඔයා. හා. බලමු අපි මේවා ලේසිකම ඇති. ඉතින් අපි දන්නේ නැහැ මොනවද කියලා. හා. මේ ගෙදර හදාගන්නනේ බලන්න. බයිදේ ලෙඩ කීපයක් හදාගත්තා අපි ගෙදර. ඔයා එළිය දිහා බලන්න බා. හා. යාළුවනේ අපි චුට්ටක් ඈත්ෙමු. ඔව් යා පිච්චෙනවා මේ බොර වලට. මෙහෙම දාපුවාම ඔන්නෝම තියෙනවා. එතකොට වේට් එක දාපුවම ගැලවෙන්නේ. හොඳයි යාළුවනේ මගේ වැඩේ සාර්ථකයි. ඕකේ දෙපැත්තට යන දෙක දාලා අඩුපාඩු ටික පාසලා ඉස්සර රෝලර් සෙට් එක දාන්න ඒ රෝදේ ගලවන්න ඕන. ඒකටත් කැලලක් හදා ගන්න ඕන. ඒකේ වීඩියෝ එකයි මම ඉස්සරහට දාන්නම්. කැමති කට්ටිය බලන්න. හැමෝටම බුසන්නයි.